ඔන්න ඉතින් බබා හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසක තමයි මේක ගත්තේ. එයාට උණ වැඩි වෙලා එයා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉතින් මේ වෙනකොට ගෙදර ඇවිල්ලා එයා හොඳටම රිකවර් වෙලා නැහැ. මොකද පැය 3ක් වගේ තියන් ඉඳලා එයාට කරන්න ඕන ට්‍රීට් ටික කරලා ගෙදර එව්වා. මේ ගෙදර ඇවිල්ලා මේ ටික දවසකට පස්සේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අද දවසත් මගේ මතක පොතට එකතු කරගන්න ඕන ලස්සන දවසක් කියලා හිතුණා. මොකද අද දවස මම විශේෂ දවසක් කරගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ උදෙන්ම නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන මම බබාට කවන්න පටන් ගත්ත වෙලාවක ගත්ත වීඩියෝ එකක්. ඉතින් දැන් ටිකක් එයාට ලොකු කෑලි දෙන්න කියලා කිව්වා. ඒ වුණාට ඉතින් එයා කන්නේ නැහැ. මං ඉතින් අතින් ඒවා පොඩ්ඩක් පොඩි කර කර වගේ කවනවා. ඉතින් පේනවනේ තියෙන කරදරේ. එයාට ටිකක් කවන්න ටිකක් අමාරුයි, ටිකක් ලේසි. ඉතින් මේ දවසේ නම් කොහොමත් එයා කෑම රිජෙක්ට් කරනවා. මේ මොකද හොඳටම එයා රිකවරි වෙලත් නැහැ. ඒ හේතුත් හින්දා වෙන්නේ නැති. කොහොම හරි ඉතින් මම ලොකු කට්ටක් ආවා. කාලා ඔන්න එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක නම් එයාට දුන්නා. ඉතින් මේ වෙනකොට කේන් බබාට නාන්න නැතුව දැන් සති 2-3ක් වගේ වෙනවා. එයා ඉතින් ඔළුව කසන්න කියලා තමයි මට කියන්නේ. ඉතින් මම පොඩ්ඩක් කසනකොට එයාට ඇති වෙනවා ආය අත ගන්නවා. ඔහොම තමයි. ඉතින් මං චුට්ටක් උදේවරු එයත් එක්ක හුරතල් වෙන්න හිතුණා. මොකද අද මම විශේෂ වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් උදේවරුව එයත් එක්කම ඉන්න හිතුවා. අද හස්බන්ඩ්ත් වැඩට ගිහිල්ලා ලොකු බබාත් ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් මම මෙහෙ ඇවිල්ලා මාස 2ක් වගේ පුංචි කාලෙකදී තමයි ප්‍රෙග්නන්ට් උනේ. ඉතින් මාව හරි ආදරෙන් මෙහෙ හිටපු ලංකාවේ කට්ටිය හරි ආදරෙන් බලාගත්තා. ඉතින් මට අද හිතුණා එයාලා වෙනුවෙන් පොඩි දෙයක් කරන්න. මට ආස හිතන කෑම ඒ විදිහට හදලා මෙහි අක්කා කෙනෙක් මට නිතරම ප්‍රෙග්නන්ට් කාලේ ගෙනත් දුන්නා. එයා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මට කිසිම දෙයක් දෙන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද ඒකට හොඳම දවස කියලා. එයා කන්න කැමති දේවල් වලින් ටිකක් ලෑස්ති කරලා එයාට ගෙනihin දෙන්න තමයි මම අද මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බබාවත් නිදි කරලා මන් නිවාඩු පාඩුවේ සුවඳ ඉටිපන්දමකුත් පත්තු කරගෙන මේ මගේ මයින් එක ප්‍රී වෙන්නත් එක්ක එළවලු ටික කපා ගන්න ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවත් වගේ මේ තමයි මගේ ආසම වැඩේ එළවලු කපන එක. ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ මං ඉන්නේ ක්වීන්ස් ටවුන් වලනේ. ක්වීන්ස් ටවුන් තියෙන්නේ සවුත් අයිලන්ඩ් වල. සවුත් අයිලන්ඩ් වල උනාට ඇත්තටම මෙහෙ ලංකාවේ කට්ටියත් ගොඩක් අඩුයි. කෑම නම් ගොඩාක් අඩුයි. මට ප්‍රෙග්නන්ට් කාලේ හරියට ලංකාවේ කෑම මතක් වුණා. ඒ දේවල් හොයාගන්න හරිම අපහසු වුණා. අපි ඉතින් ගොඩාක් වෙලාවට ඕන දේවල් ගෙන්න ගන්නේ ඔන්ලයින් වලින් ඕක්ලන්ඩ් ක්‍රයිස්ට්චර්ච් වගේ ඈත සිටි වලින් තමයි මෙහෙට ගෙන්න ගන්නේ. ඔන්න ඉතින් මේ වැඩ ටික ඉවර කරගන්න ඉන්නකොට චූටි බබා ඇහැරුණා. ඊට පස්සේ මම ඉතින් එයාගේ මීල් එක එයාට ඔෆර් කරන ගමන් තමයි දැන් ඉන්නේ.
කොහොම හරි මම යාවත් බබාවත් බලන ගමන් මම මෙන්න මේ විදිහට කැම ටිකක් ලෑස්ති කරගත්ත. හැබැයි ඔයාලා දන්නවද මං ආසාවෙන් කලින් දවසේ ඉඳන් ලෑස්ති කරගත්ත කට්ලට් ටික මට එයාට දෙන්න බැරි වුණා. මොකද මට ඒක හරියට හදාගන්න බැරි වුණා. පුපුරන්න ගත්තා. වෙලාවත් මදි නිසා මම ඉතින් කැම ටික හස්බන්ඩ් එනකන් ඉඳලා ඇහැව්වා. මේ හවස් වෙලා මට හිතුණා චුට්ටක් එළියට එන්න. අද හරි ලස්සන දවසක්. මම දවස් ගානක ඉඳන් මෙතෙන්ට එන්න හරි ආසාවෙන් හිටියා ෆැමිලි එකත් එක්කම. බබා අසනීප වුණ නිසා ඒකට අවස්ථාව නැති වුණා. ඉතින් මම පුංචි කෑම ටිකකුත් අරගෙන ලස්සන කහ පාට මල් තියෙන තැනකට තමයි යන්න හදන්නේ. අද උදේ ඉඳන් කහ පාටින් ලෑස්තුනේත් මම ඒකට ඔන්න. මේ ඉතින් හයිවේ එක අයින දිග තමයි මම ආවේ. මෙතෙන්ට නම් අර බබාලාත් කට්ටියම ආවේ නැහැ. මම විතරයි ආවේ. එයාලා ගියා තව ඕන කියන දේවල් ටිකක් අරගෙන එන්න. ඒ වෙලාවේ මම මෙතනින් පොඩ්ඩක් වාහනෙන් බහැලා මට මෙතන බලන්න ආස හිතුණා. ඉතින් මම ඔන්න එතන විඳ ගන්න තමයි මේ යන්නේ. ඔන්න ඔහොම බලන්නක හවස් වරුවට හරිම ලස්සනයි මෙතන. මෙතන ජෙට් බෝට් යනවා. ඉතින් මම මේ මෙතෙන්ට එන වෙලාවේ ජෙට් බෝට් එකක් ආවේ නෑ. ඒ වුණාට මම ප්‍රාර්ථනා කර හිටියා අනේ ඔයාලට පෙන්වන්න ජෙට් බෝට් එකක් එනවා නම් හොඳයිනේ කියලා. මොකද මට ලං කරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා හරිම ලස්සන හරිම නිස්කලංක තැනක් ඉතින් මෙතන. ඉතින් බලන්නක යාළුවනේ මං කොච්චර වාසනාවන්තද කියලා. මං චුට්ටක් උඩට එනකොට මෙන්න මේ විදිහට ජෙට් බෝට් එකක් මෙතෙන්ට ආවා. ඉතින් ඔන්න මම මේවත් බලලා එනකොට හස්බන්ඩ්ලා ඈතින් ඇවිල්ලා වාහනේ නතර කරගෙන ඉන්නවා. කොහොම හරි මං එන්න හිතාගෙන හිටපු තැන තමයි මෙන්න මෙතන. එතන ඉතින් ටිකක් ඉන්න නම් අපහසුයි වගේ. මොකද තනකොළ කපලා මේ ඒ වගේ කොට වගේ තියෙනවා. ඉතින් මං හරිම ආසාවෙන් හිටියේ මේ මල් තියෙන තැනට එන්න. දැන් නම් මල් ගොඩාක් හැලිලා. ඉතින් මං එන්න ගොඩක් පරක් වුණා. වැස්ස වැහපු ගමන් ඒ මල් හැලිලා. මෙතන හරිම ලස්සන තැනක්. වටේටම මල් තියෙනවා. ඉතින් මං ගෙනාවු පුංචි කෑම ටිකත් මෙන්න මේ විදිහට එතනින් පිළිවෙලකට තියාගත්තා. ඉතින් ගේ අස්සටම හිර වෙලා ඉන්නකොට මේ වගේ එළියට එන්න ආස හිතෙනවනේ. ඒක විශේෂම දවසක් වෙනවා අපිට. ඉතින් චූටි බබාටත් මං කෑම හදන් ආවා. මොකද එයාත් මේ විදිහට එළියට ඇවිල්ලා කනකොට ටිකක් කයිනේ කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වගේ ලස්සනට මල් පිපිලා ඈතින් දිය පාරක් යන මේ වගේ ලස්සනක තැනක ඉඳලා හවස තේ වෙලාව විඳ ගන්න තියෙනවා නම්? මම නම් හරිම ආසයි මේ වගේ දවස්වලට මේ විදිහට එළියට ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අපේ මේ ජීවිතයේ ගෙවෙන හැම තප්පරයක්ම අපිට ආයේ කවදාවත්ම එන්නේ නැති තප්පර.
ඉතින් ඒ ගෙවෙන හැම තප්පරයක්ම පුළුවන් විදිහට සතුටින් ඉන්න ඕනේ. ජීවිතේ වින්ද කියලා දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. කොච්චර ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න ඒ මොහොතේ විතරක් තියාගෙන ආපහු පුළුවන් හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මම හැමදාමත් කියනවා වගේ මේ ජීවන ගමන හරිම පුංචි කාලයයි මේ විදිහට ගලාගෙන යන්නේ. දන්නේම නැතුව මේ ජීවන ගමන ඉවර වෙනවා. ඉතින් අපි නැතත් මේ ලස්සන මතක මේ පොඩ්ඩන්ට එයාලගේ ජීවිතේ ගෙව්වේ කොහොමද කියලා දැනගන්න මේ මගේ මතක පොතේ එකතු වෙච්ච මතකයන් හරි ලස්සන මිහිරි මතකයන් වේවි දවසක එයාලට. මේ විදිහට කන්ද උඩින් ඉර බැහැගෙන යන ලස්සන හැන්දෑවක මම හරිම ආසාවෙන් තමයි මෙතන ඉන්නේ. ඉතින් පුංචි අයත් එහෙමයි. එයාලත් හරි සතුටින් මේ දවස මේ මොහොත ගත කරනවා. මට ඒ ගැන හරිම සතුටුයි. ඉතින් අද දවස ලස්සනට ගත කරන්න පුළුවන් වුණාට මේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි. මේ තියෙන ඇපල් ගහක්. මම මේ පෙන්නන්නේ චූටියට හැදුන ඇපල් ගෙඩියක්. ඒක හරියට ඉතින් වීඩියෝ වෙලා නැහැ. ඉතින් මාව බලන් හිටියටයි අහන් හිටියටයි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා හැමදාම මාත් එක්ක එකතු වෙන්න.